මගේ සුදු නංගි, ජීවිතයේ සමහර වෙලාවට අපි නොහිතන විදිහේ අමුතුම හැරවුම්වලට අපව අරගෙන යනවා. මම කසුන්, මගේ ජීවිතේ මම අත්දැකපු ඒ අමුතුම සිදුවීම ආරම්භ වුණේ මීට අවුරුදු කිහිපයකට කලින්. මම පවුලේ එකම දරුවා වෙච්ච නිසා නෑදෑයෝ මට පණ වගේ ආදරේ කළා. ඒ අතරින් මගේ හිතට වැඩියෙන්ම සමීප වුණේ පුංචි අම්මගේ දුව, සිව්වන්දි. සිව්වන්දි මට වඩා වයසින් අවුරුදු 10ක් විතර බාල වුණත් අපි දෙන්නා අතර තිබුණේ පුදුමාකාර බැඳීමක්. මම ඇයව හැමදාම දැක්කේ මගේම නංගි කෙනෙක් වගේ. ඒත් ඇය කෙමෙන් යොමුවියට එළඹෙද්දී ඇගේ රූපයේ සිදුවුණු ඒ ලස්සන වෙනස මගේ හිතේ තිබුණු සහෝදර හැඟීම් වලට අමුතුම විදිහේ ආකර්ෂණයක් එකතු කරන්න පටන් ගත්තා. ඇය ටික කුස, තලෙලු හමකට හිමිකම් කියපු ඇස් දෙකේ අහිංසකකම පිරුණු කෙල්ලෙක්. අපේ මේ රහසිගත කතාවේ පළමු පිටුව පෙරළුනේ එදා රෑ තිබුණු ඒ දැවැන්ත සංගීත ප්‍රසංගයේදී. මුළු පිටනියම මිනිස්සුන්ගෙන් පිරීලා, කටකපලා සෙනඟ. ජනප්‍රිය ගායකයෝ එකා පිට එකා වේදිකාවට එද්දී සෙනඟ පිස්සුවෙන් වගේ කෑ ගහන්න, නටන්න ගත්තා. සිව්වන්දි හිටියේ මගේ ඉස්සරහින්. සෙනඟ වැඩිකමට අපි දෙන්නට එකිනෙකාට තෙරපිලා ඉන්න වුණා. සෙනඟ අතරින් ඇයව ආරක්ෂා කරගන්න මම ඇගේ ඉන වටා මගේ අත් දෙක තියාගත්තේ හරිම පරිස්සමින්. ඒ තේරිද්මය අනුකූල සංගීතයත් එක්ක ඇය නටද්දී ඇගේ සිරුර මගේ ඇඟේ ගැටෙන වාරයක් පාසා මගේ හිතේ තිබුණු පාලනය ගිලිහෙන්න ගත්තා. ඒ රාත්‍රියේ අඳුර, සංගීතයේ මත්ගතියත් නිසා අපි දෙන්නා අතර අමුතුම උණුසුමක් ගොඩනැගුණා. මට ඒ වෙලාවේ තේරුණා සිව්වන්දිත් මගේ ඒ සමීපකමට අකමැති නැති බව. ඇය මගේ දෑත් අතරට තවත් බර වුණා. එදා ඒ සෙනඟ අස, සේවිඳපු ඒ සුන්දර සමීපකම මගේ මුළු හිතම අවුස්සලා දැම්මා. ඒ සිදුවීමෙන් පස්සේ මගේ හිතට නිින්ද ගියේ නැහැ. හැම වෙලෙම ඇගේ ඒ රුව මගේ ඇස් ඉස්සරහම වුණා. ඔහොම ඉද්දී තමයි පාසල් නිවාඩුව ලැබුණේ. අපේ ගෙදර අයයි අංචි අම්මලයි එකතු වෙලා බිලිවුල් පැත්තේ සංචාරයක් යන්න සැලසුම් කළා. අපි 6 දෙනාම ගියේ මගේ කාර් එකේ. කාර් එකේ පිටුපස අසුනේ අම්මයි පුංචි අම්මයි හිටපු නිසා ඉඩ මදිකමට සිව්වන්දිට මගේ උකුල උඩ වාඩි වෙන්න වුණා. ඒ ගමන පුරාම ඇගේ සිරුරේ උණුසුම මට දැනෙද්දී මගේ හිතේ තිබුණු ආශාවන් තවත් තදින් ඇවිස්සුණා. ඇයත් විටින් විට මා දෙස බලා අහිංසක හිනාවක් පෑවේ කිසිවක් සිදු නොවූ ගානට වුණත් ඇගේ දැස්වල අමුතුම දිස්නයක් තිබුණා. බිලිවුල් ඔය අපූර්ව තැනක්. සීතල වතුර පාරවල්, ගහකොළ පිරුණු පරිසරයේ හිතට ලොකු නිදහසක් ගෙනාවා. අපි නැවතුණු තැනට කිට්ටුවෙන්ම ලස්සන දිය පහරක් ගලාගෙන ගියා. වැඩිහිටියන් කතාවට වැටිලා ඉද්දී මමයි සිව්වන්දි කාටවත් නොපෙනෙන්න බියර් කෑන් දෙකකුත් අරගෙන නාන්න ගියා. ඒ වෙද්දී ඇය හිටියේ ඒ බියර්වල සැර නිසා ටිකක් මත්වෙලා. මම ඇයව වතුර පාර දිගේ ටිකක් ඈතට ගස් වලින් වැහිලා තිබුණු නිහඬ තැනකට එක්කගෙන ගියා. සීතල වතුර අපේ ගත පුරා ගලාගෙන යද්දී මම ඇයව මගේ දෑතට මැදි කරගත්තා. ඇය ඇඳගෙන හිටපු සිහින් ඇඳුම් වතුරට පෙඟිලා ඇගේ සිරුරටම ඇලිලා තිබුණේ ඇගේ ලස්සන තවත් වර්ණනා කරනවා වගේ. ඇය හරිම හෙමින් මිමිනුවා. මම ඇගේ මූණට ඉබිලා ඇගේ තොල් පෙති මත මගේ තොල් තැවරුවා. ඒක හරිම උණුසුම් හාදුවක්. ඒ සීතල වතුර පාර මැද අපි දෙන්නා ලෝකයම අමතක කරලා එකිනෙකාට මුසු වුණා. මම ඇගේ සිරුරේ අස්සක් මුල්ලක් නෑරම මගේ ස්පර්ශයෙන් පුරවන්න ගත්තා. ඇය සම්පූර්ණයෙන්ම මට අවනත වුණා. ලදු කැලෑවේ සැඟවුණු ඒ රහසිගත තැනදී මම ඇගේ යොවුන් සුන්දරත්වයේ උපරිමයෙන් විඳගත්තා. ඇගේ කිඳිරිලි හඩ ගලා යන වතුරේ ශබ්දයත් එක්ක මුසු වෙලා අමුතුම තාලයක් මවුවා. එදා මම ඇයව මගේම කරගත. ඒ ඇගේ හිතේ මට තිබුණු ඒ පුදුමාකාර විශ්වාසයත් එක්කයි. එදා රෙස්ට් හවුස් එකේදීත් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. හැමෝම නිදාගත්තට පස්සේ මම ඇයව මගේ කාමරයට ගෙන්න ගත්තා. ජනේලයෙන් වැටුණු හඳ එළිය ඇගේ ඇඟට වැටිලා තිබුණේ ඇය දේවදූතිකාවක් වගේ පෙන්වමින්. අපි දෙන්නා අතර තිබුණු හැම වැට කඩොල්ලක්ම එදා රෑ බිඳලා දැම්මා. ඇගේ අහිංසකකම, ඇගේ පිරිසිදුකම මම මගේ කරගත්තේ ඇයට අනාගතයේදී පණ වගේ ආදරය කරනවා කියන පොරොන්දුව හිතේ තියාගෙන. ඇඳේ සුදු ඇතිරිල්ල මත වැටුණු ඒ කුඩා ලේ බින්දු කිහිපය දුටු මොහොතේ මට දැනුනේ මගේ ජීවිතයට ලොකු වගකීමක් එකතු වුණා කියලා. දැන් ඒ හැමදේම වෙලා අවුරුදු කිහිපයක් ගෙවිලා. අදටත් සිව්වන්දි මගේ පෙම්වතිය. අපි
මේ අය ඉස්සරහා තාමත් ඒ පැරණි නෑදෑ බැඳීම රකිනවා. ඒත් අපි දෙන්නා තනි වුණු හැම